හෙලෝ ඉතින් කොහොමද ශීතකරණයේ ආහාර ද්‍රව්‍ය අසුරන්න සුදුසුයි කියලා විලඳ පෙළේ තියෙන සමහර කන්ටේනර්ස් බොක්සස් දැක්කහම මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා මට හිතුණා. විශේෂයෙන්ම මේ උත්සව සමයේදී භාණ්ඩවල මිල ගණන් අඩු කරලා තියෙන නිසා අපි කාගෙත් මිලදී ගැනීම වැඩිනේ. ඉතින් හොඳ ෆ්‍රිජ් කන්ටේනර් එකක් තෝරගන්නේ කොහොමද කියන එක ඔන්න අද වීඩියෝ එකෙන් මම කියනවා. ඉතින් ඔයා තාමත් මම subscribe කරලා නැත්නම් subscribe කරගෙනම එන්නකෝ අද වීඩියෝ එකත් බලන්න. සාමාන්‍ය ශීතකරණයේ ආහාර ද්‍රව්‍ය ගබඩා කරන්න භාජනයක් ගන්න යනකොට මුලින්ම අපි බලන්නේ ඒක හදලා තියෙන මොන වලින්ද? නැත්නම් ඒකේ මැටීරියල් එක මොකක්ද කියලා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට අපේ හිතට එකපාරටම එන්නේ ප්ලාස්ටික් නම් හොඳ නැහැ කියලා. ඉතින් ඒකේ ඇත්තකුත් තියෙනවා. හැබැයි ප්ලාස්ටික් නොවන වෙනත් අමුද්‍රව්‍ය කියන්නේ වීදුරු වෙන්න පුළුවන්, ස්ටේන්ලස් ස්ටීල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සෙරමික් වෙන්න පුළුවන්. ඒවෙන් හදපු භාජනත් හැම එකක්ම ෆ්‍රිජ් එකට සුදුසු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ෆ්‍රීස් එක සඳහා සුදුසු වෙන්නේ නැහැ. මොන අමුද්‍රව්‍ය යොදාගෙන හැදුවත් ඒ භාජනය ෆ්‍රීස් එකේ තියන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒ භාජනේ මෙන්න මේ ස්නෝෆ්ලේක් ලකුණ තියෙන්න ඕනේ. එහෙම නැතුව ෆුඩ් ග්‍රේඩ් කියලා දක්වන මෙන්න මේ වයින් වීදුරුවේ ගෑරුප්පුවයි කියන සලකුණ තිබුණට මදි. ඒ වගේම ෆ්‍රීස් එකේ තියන්න පුළුවන් භාජනයක් නම් කන්ටේනර් එකක් නම් ඒක අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එක කොටසෙත් තියන්න පුළුවන්. එහෙම නැත්නම් මයික්‍රෝවේව් සේෆ් කියලා හරි ඩිෂ්වොෂර් සේෆ් කියලා හරි භාජනයක සලකුණු කරලා තියෙනවා නම් අන්න ඒ භාජනත් ශීතකරණයේ තියන්න පුළුවන්. මේ දේවල් ගොඩක් අය දන්නවා. නමුත් නොකියුවොත් ඒක වීඩියෝ එකේ අඩුවක් වෙනවානේ. ඒ නිසා කියන්න හිතුවා. ඉතින් ප්ලාස්ටික් භාජන ගන්නවා නම් අපි බලන්න ඕනේ තව දෙයක් තියෙනවා නේද? එකක් තමයි BPA free කියලා ගහලා තියෙනවද කියලා බලන්න ඕනේ. අනිත් දේ තමයි ත්‍රිකෝණයක් ඇතුලේ අංකයක් සඳහන් වෙනවා. අන්න ඒ අංකය හරි වැදගත් වෙනවා. ඉතින් ෆ්‍රිජ් එකේ එහෙම නැත්නම් ෆ්‍රීසර් එකේ උනත් තියන්න පුළුවන් වෙන්නේ මේ ත්‍රිකෝණයක් වගේ ඇතුලේ අංක 5 සටහන් වෙන භාජන පමණයි. ඉතින් අනෙකුත් අංක සටහන් වෙනවා නම් ඒ දේවල් නොගෙන ඉන්න තරමට පුළුවන්. ඉතින් මේ යටතේ අංක 1 සටහන් වෙන ඒවා උනත් තියන්න පුළුවන්. හැබැයි ෆ්‍රීසර් එක කොටසේ නෙමෙයි. ෆ්‍රිජ් එක කොටසේ තියන්න පුළුවන්. හැබැයි වඩා හොඳයි අංක 5 සටහන් වෙන භාජනම ගන්නවා නම්. අපි හැමෝම දන්නවා ස්ටේන්ලස් ස්ටීල් හුඟක්ම සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා. ඉතින් ස්ටේන්ලස් ස්ටීල් ගන්නවා නම් ඒවායේ 304 කියලා සටහන් වෙනවද කියලා බලන්න. ඒ භාජන තමයි ආහාර ද්‍රව්‍ය ඇසිරීමට සුදුසු වෙන්නේ. ඉතින් තත්වයෙන් අඩු ස්ටේන්ලස් ස්ටීල් භාජන පාවිච්චි කිරීම සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. ආහාර විෂ වෙන්න පුළුවන්. ප්‍රමිතියෙන් අඩු ස්ටේන්ලස් ස්ටීල් භාජන හුඟක් වෙලාවට යකඩ මිශ්‍ර කරලා හදනවා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කාන්දම් කෑල්ලක් අරන් ගියොත් ඔන්න චෙක් කරලා බලන්න පුළුවන් මේක ස්ටේන්ලස් ස්ටීල්ද නැද්ද කියලා. ඉතින් සමහරවිට ඇලුමිනියම් වලින් වගේ හදලා තියෙනවා නම් ඉතින් ඒක නම් චෙක් කරගන්න බැරි වෙයි එතකොට. හැබැයි බර ඔයාලට බලන්න පුළුවන්. බර හුඟක් අඩුයි නම් ඒ වගේ ස්ටේන්ලස් ස්ටීල් හොඳ තත්ත්වයේ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් ටිකක් බරින් වැඩි නම් තමයි ස්ටේන්ලස් ස්ටීල් භාජනය හොඳ වර්ගයේ එකක් වෙන්නේ. වීදුරු භාජන ගන්නවා නම් ඒවත් අනිවාර්යයෙන්ම ඝනකමින් වැඩි ඒවා ගන්න ඕනේ. බොරෝසිලිකේට් එහෙමත් නැත්නම් ටෙම්පර්ඩ් ග්ලාස් ඒවා ගන්න පුළුවන්. ඉතින් වෙළඳපොලේ හැබැයි තුනී ග්ලාස් එක තියෙනවත් තියෙනවා. නමුත් ඒවා නම් ගන්න එපා. මොකද පොඩ්ඩක් හරි ක්‍රැක් වුණොත් එහෙම ඒවා සෞඛ්‍ය ආරක්ෂිත නොවන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ ඝනකමින් වැඩි භාජනවල දැකලා ඇති මයික්‍රෝවේව් සේෆ් කියලාත් ගහලා තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එක කොටසෙත් ෆ්‍රීසර් එකෙත් තියන්න පුළුවන්. හොඳ සෙරමික් භාජනයක් නම් අනිවාර්යෙන් ඒකෙත් ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමට සුදුසු. එහෙම නැත්නම් මයික්‍රෝවේව් සේෆ්, ඩිෂ්වොෂර් සේෆ් මේ ආදී විදිහට සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ භාජන අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එක කොටසෙත් ෆ්‍රීසර් එක කොටසෙත් තියන්න පුළුවන්. හොඳ කන්ටේනර් එකක් නම් අනිවාර්යයෙන්ම එහි පියන ඊටම හොඳින් වැසෙන්න ඕනේ. එහෙම නැති දෙයක් අපිට ෆ්‍රිජ් එකේ තියන්න බෑ. තියලා වැඩක් නෑ. මොකද ඒ තියාගන්න ආහාර වල කල්පැවැත්ම අඩු වෙනවා. ෆ්‍රීසර් එකේ ඔය විදිහට මස් මාළු තිබ්බොත් ෆ්‍රීසර් බර්න් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සිලිකන් හරි රබර් බීඩින් එකක් එහෙම නැත්නම් ගෑස්කට් එකක් තියෙනවා නම් පියනේ වඩාත් හොඳින් මේ භාජනය සීල් වෙනවා. එතකොට වාතය ඇතුළට යන්නේ නැහැ. එහෙමත් නැත්නම් මෙන්න මේ විදිහේ භාජනක් තියෙනවා. ඒවත්
ඉතාලම හොඳින් වැහෙනවා අර සිලිකන් හරි රබර් බීඩින් එකක් නැති වුණාට. ලේඩි ජේකේ අලුතින් දාලා තියෙන මෙන්න මේ කන්ටේනර්ස් වල අර මං කලින් කියපු විදිහට පියන නම් හොඳින් වැහෙන්නේ නැහැ. හැබැයි පියන හොඳින් වැහෙන වෙන ඩිසයින් කීපකුත් ඒගොල්ලෝ ගාව තිබුණා. ශීතකරණයට සුදුසු භාජන ගන්නවා නම් ඒ හැඩය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මම මගේ ෆ්‍රිජ් ඕගනයිසේෂන් වීඩියෝ එකෙත් මේ ගැන කිව්වා. ඉතින් වඩාත්ම හොඳ වෙන්නේ හතරස් හැඩය හෝ ඍජු කෝණාශ්‍රාකාර හැඩයේ භාජන. එහෙම කියන්නේ ඒ හැඩයෙන් ෆ්‍රිජ් එකේ ඉඩ ගොඩක් ඉතුරු වෙන නිසා. ඒ වගේම මිලදී ගන්න කන්ටේනර්ස් එකක් උඩින් තව එකක් තියන්න පුළුවන් වෙන විදිහේ ඒවා වීමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ හිපියනේ ඔය නොබ් එහෙම නැත්නම් වෙනත් විදිහේ හැඩ විදිහට තියෙන ඒවා ගන්න එපා. එතකොට ඉඩකඩ අපතේ යනවා. අනිත් කාරණාව තමයි ඔයගේ ෆ්‍රිජ් එකේ තියෙන ඉඩ ප්‍රමාණය ගැන හිතලා ඔයා ගන්න කන්ටේනර්ස් වල සයිස් එක තීරණය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒත් සිද්ධ වෙන්නේ මුදල් අපතේ යෑමක් විතරයි. මගේ ඊළඟ ටිප් එක තමයි ෆ්‍රිජ් කන්ටේනර්ස් ගන්නවා නම් වර්ණය ගැන හිතලම ගන්න කියන එක. හුඟක් වෙලාවට තනි පාටක කන්ටේනර්ස් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි කියලා මට නම් හිතෙන්නේ. ඒ අතරම සුදු පාට තමයි වඩා හොඳ. එක මෙහෙම කරන්නත් පුළුවන්. එළවලු වර්ග අසුරන්න එක වර්ණයක බොක්සස් උත් මස් මාළු වගේ දේවල් වලට තවත් වර්ණයකුත් ඒ වගේම පළතුරු වගේ දේවල් වලට තවත් පාටක බොක්සස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම නම් සුදු වර්ණ එහෙම නැත්නම් අවර්ණ කන්ටේනර්ස් විතරයි පාවිච්චි කරන්නේ. ඊළඟ වැදගත් කාරණාව තමයි ඔයා මිලදී ගන්න යන කන්ටේනර් එක මොන දේටද පාවිච්චි කරන්නේ කියන එක ගැන හිතලා ඒකට සුදුසු වෙන විදිහේ කන්ටේනර් එකක් ගන්න එක. උදාහරණයක් ඇටියට ඉතුරු වෙච්ච කෑම දාන්න යනවා නම් ඒ වගේ භාජනයක මේ වෙන්ට් හෝල්ස් තියෙන එක වැදගත් වෙනවා. හැබැයි ඒ වගේ භාජනයක කෑම දාලා ෆ්‍රීස් එකේ තියන්න නම් හොඳ නැහැ. මොකද සමහරවිට මේ වෙන්ට් හෝල් එක හරියට වැහෙන්නේ නැති වෙන්න පුළුවන්. හොඳ තත්ත්වයේ තියෙන නිසා මම නම් සමහර වෙලාවට මේවා ෆ්‍රීස් එකටත් පාවිච්චි කරනවා. එළවලු වර්ග, පලා වර්ග වැඩි කාලයක් නරක නොවේ තියාගන්න මම පාවිච්චි කරන්නේ මේ ඩ්‍රේන් එක සහිත බාස්කට්. ඉතින් වීඩියෝස් කීපයකින්ම මම ඒව ගැන සඳහන් කරලා තියෙනවා. කැමති නම් ඒවත් බලන්න. ඒ වගේම මේ වගේ බාස්කට්ස් දැන් දරස් එකේ ටේමු එකෙන් උනත් ගන්න පුළුවන්. කොටස් වලට බෙදපු කන්ටේනර්ස් ගත්තාම අපේ වැඩ කටයුතු ගොඩක් පහසු වෙනවා. ඉතින් වර්ග කිහිපයක්ම එකම කන්ටේනර් එකේ මේ විදිහට මික්ස් වෙන්නේ නැතුව දාගන්න පුළුවන්. හුඟක් වෙලාවට ඉතුරු වෙච්ච ආහාර ද්‍රව්‍ය ගබඩා කරන්න තමයි මේවා තියෙන්නේ. ඉතින් ඝනකම වීදුරුවෙන් හැදිලා තියෙනවා. මොකද මයික්‍රෝවේව් එකේ රත් කරලා ගන්න පුළුවන් වෙන විදිහට. ඒ වගේම ගෑස්කට් එකක් තියෙනවා. ඒ වගේම වෙන්ට් හෝල්ස් තියෙනවා. මේ දවස්වල මෙන්න මේ කන්ටේනර්ස් වර්ගයත් ගොඩක් ජනප්‍රිය ගෘහණියන් අතරේ. හැබැයි හොඳට බලන්න මේවා වලත් සඳහන් වෙනවද කියලා ඒවා ෆ්‍රිජ් එකේ ආහාර ගබඩා කරලා තියන්න සුදුසුයි කියලා. මම මේවා මිලදී ගත්තේ දරස් එකෙනුයි ටේමු එකෙනුයි. ඉතින් මේ කියපු කරුණොත් එක්කම අනිවාර්යෙන් බලන දෙයක් තමයි මම ගන්න කන්ටේනර් එක ඉක්මනින් මට පිරිසිදු කරගන්න පුළුවන්ද කියන එක. කියන්නේ ගැජට් අඩුවෙන්ම තියෙන්න ඕනේ. ඒක තමයි මගේ අත්‍යවශ්‍යම කාරණාවක් වෙන්නේ. මොකද නැත්තම් ගොඩක් කාල වේලාවක් අපතේ යනවා අපිට ඒක පිරිසිදු කරන්න වෙනුවෙන්ම. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවෝ අතරේ ෂෙයා කරගන්න. ඔයා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් New Year preparation video series එකට අදාළ වෙන වීඩියෝ එකකින් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන මගෙන් එන්න. ඔයාට සුබ දවසක්.